good evening හැමෝටම. අද අපි කරන්න යන්නේ chess for all අද session එකේ අපි කරන්න යන්නේ මාතෘකාව sex and checkmate. පටන් ගමු නේද? check එකක් කියන්නේ king මත ඇතිවන attack එකක්. මේ රජු ඉත්තා මත ඇතිවන attack එකක් තමයි check එකක් කියලා කියන්නේ. දැන් තේනවා මේ වම් පැත්තේ තියෙන පින්තූරෙන් වෙන පිටින් rook, queen, bishop, knight, pawn ඒ වගේ ඕනිත් එකකින් king මත ඇතිවන attack එකකට අපි check එකක් කියලා කියනවා. මෙතන rook කෙනෙක්ගෙන් attack එකක් වෙලා තියෙනවා. මෙතන අනිත් පැත්තේ pawn ගෙන් attack එකක් වෙලා තියෙනවා. එතකොට මේ checks අපිට defend කරන්න පුළුවන්. check එකක් ආවහම අපිට defend කරන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි check එක දෙන ඉස්සව කපන එක. එතන ඉල්ලනවා capturing the piece, delivering the check. ඊළඟ ක්‍රමය තමයි check එක වෙනස් එකකින් block කරන එක. ඒ check එකයි king අතර තියෙන path එක අපි වෙන එකකින් block කරනවා. තුන්වෙනි ක්‍රමය තමයි moving the king. ඒ කියන්නේ දැන් check එක කියන්නේ king attack වෙනවනේ. king attack එකෙන් අයින් කරගන්න. ඔය ක්‍රම තුන තමයි ප්‍රධාන ක්‍රම තුන. දැන් අපි king එක බලමු. මේ ක්‍රම කොහොම මේ ක්‍රම තුනටම උදාහරණ බලමු. පළවෙනි එක මම කියනවා check එක දෙන ඉස්සව කපනවා. අනිත් එක තමයි check එක ලැබෙන path එක block කරනවා වෙන එකකින්. තුන්වෙනි එක තමයි king අදින. අපි king එක බලමු. මේක තමයි අපේ පළවෙනි example එක. දැන් ඔයගොල්ලන්ට පේනවා අපි මේ බෝඩ් එක බලන්නේ black පැත්තෙන්. මෙතන යට ඉලක්කම් වලින් ඕගොල්ලන්ට ඒක පේනවා. දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන අපේ black king මේ rook ගෙන් check එකකට ලක් වෙලා ඉන්නේ. කියන්නේ දැන් මේ rook අපේ king ට attack කරනවා. හැබැයි ඔයාලට පේනවා මෙතන අපේ pawn කෙනෙක් ඉන්නවා. එයාගෙන් අපි මේ rook කපන්න පුළුවන්. දැන් එයාව කපනවත් එක්කම ඕගොල්ලන්ට තේරෙනවා ඒ attack එක නැති වෙනවා. ඒක නිසා තමයි මේක පළවෙනි ක්‍රමය. අපි check එක දෙන ඉස්සව කපුවාම මෙතන attack එක නැති වෙනවා. අපිට තිබ්බ attack එක. තව උදාහරණයක් පෙන්නන්න ඕගොල්ලන්ට. ඊළඟ එක තමයි මේක. දැන් අපි බලන්නේ වෛද්‍ය පැත්තේ. මේ ඕගොල්ලන්ට පේනවා ඇති. එතකොට අපි මෙතන කරන්නේ නයිට්ගෙන් මේ චෙක් එක ලැබිලා තියෙනවා අපේ වයිට් ටීම්ට. හැබැයි අපේ මේ රුක් නයිට් කෙලින් ඉන්නේ. ඒක නිසා අපිට නිකම්ම මේ නයිට් කපලා දාන්න පුළුවන්. අපේ ටීම්ට තියෙන චෙක් එක අයින් වෙනවා. අපි අනිවාර්යයෙන්ම චෙක් එකකදී අපිට වෙන මොනවත් කරන්න බෑ. අනිවාර්යෙන් චෙක් එකට අපි මේ මම අර කියලා දුන්න කලින් ක්‍රම තුනෙන් එකක් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. අපි ඊළඟ එක්සැම්පල් එකට යමු. එතකොට මේ දෙවැනි මාතෘකාවට අදාළ පළවෙනි එක්සැම්පල් එකේ චෙක් එක බ්ලොක් කරනවා. දැන් උගලන්න පේනවා අපි වෛද්‍ය පැත්තෙන් බලන්නේ බෝඩ් එකේ. මේ රුක් කින්ට ඇටැච් කරනවා. එතකොට අපිට මේ බිෂප් කෙනෙක් ඉන්නවා. මේ ඇටැච් එක අපිට බ්ලොක් කරන්න පුළුවන්. ඒතර තේන මේ ඇටැච් එක මැද්දට බිෂප් ඇවිල්ලා කින්ව ගාඩ් කරනවා. මේ ඊළඟ එක්සැම්පල් එකේ බ්ලොක් චෙක් එකක් බ්ලොක් කිරීමට අදාළ අපි බ්ලැක් පැත්තෙන් දැන් බෝඩ් එක බලන්නේ. වයිට් ගේ ක්වීන් අපේ බ්ලැක් ටීම්ට දැන් චෙක් එකක් දීලා තියෙනවා. ඇටැක් එකක් තියෙනවා. දැන් චෙක් එකක් අපි ඒක බ්ලොක් කරනවා. මෙතන ඉන්ටර්නයි මෙතනට ගිහිල්ලා මේ ඇටැක් එක බ්ලොක් කරනවා. එතකොට දැන් චෙක් එක දෙන ඉස්සර කපන එක එක්සැම්පල්ස් කතා කරා. වෙන එකකින් බ්ලොක්
කරන එක කතා කරා. අපි ඊළඟ ටොපික් එකට යන්නේ. ඒ තමයි කිංව අදින්නේ. අ, මේ එක්සැම්පල් එකේදී අපි වයිට් පැත්තෙන් බෝඩ් එක බලන්නේ. මෙයාට ABCD කියන්නේ වයිට් පැත්තෙන්. එතකොට පෝන්ස්ලා යන්නේ බෝඩ් එක උඩට පැත්තට. එතකොට දැන් අපි මේ ෆෝන ඇදලා මේ බ්ලැක් ඉන්ට චෙක් එකක් දීලා කිව්වා. දැන් අපිට අර ඔප්ෂන්ස් කිසිම එකක් කරන්න බෑ. අපිට කිව්වා චෙක් එකෙන් අයින් කරගන්න තමයි පුළුවන්. එතකොට මෙතන කින්ට තියෙන ටැග් එක නැති වෙනවා. කින් වෙනත් කොටුවකට ආරක්ෂිත කොටුවකට යනවා. මේකත් අපි බලන්නේ වයිට්ගේ පැත්තෙන්. දැන් මේ බ්ලැක් නයිට් අපේ කින්ට ඇටැක් කරලා තියෙනවා. නිසා අපි කිව්ව චෙක් නොවන තැනකට ඇදලා කිව්ව චෙක් එකෙන් බේර ගන්න. මේ ක්‍රම තුන තමයි ප්‍රධාන ක්‍රම තුන චෙක් එකකින් බේරෙන්නේ. අපි ඉස්සරහට යමු ප්‍රසන්ටේෂන් එකේ. එතකොට අපි දැන් කතා කළේ චෙක් එකකින් බේරෙන ප්‍රධාන ක්‍රම තුන. අපි බැලුවා කොහොමද චෙක් එක දෙන්නෙක් තව කපලා චෙක් එකකින් බේරෙන්නේ. චෙක් එක බ්ලොක් කරලා කොහොමද බේරෙන්නේ. ඉතින් ඔයාලා කොහොමද බේරෙන්නේ. ඊළඟ ටොපික් එක තමයි චෙක්මේට්. චෙක්මේට් එක කියන්නේ අපි කින්ට චෙක් එකක් දෙනවා. ඒ කියන්නේ ටැග් එකක් කරනවා. හැබැයි ඒ චෙක් එකෙන් ගැලවෙන්න කිසිම විදිහක් නැහැ. මම උදාහරණ වලදී පෙන්නන්නම්. ඒකෙන් වෙන්නේ එතකොට චෙක්මේට් එක දැන් අපි තුමු අපි සුදු අපි කළු කින්ට චෙක් එකක් දෙනවා. කළු කින්ට කොහෙටවත් යන්න බෑ. චෙක් එකෙන් බේරෙන්න බෑ. ඒ වෙලාවේදී සුදු ගේම් එක දිනනවා. චෙක්මේට් එක දෙන සයිඩ් එක හැමතිස්සෙම දිනනවා. අපි උදාහරණ කිහිපයක් බලමු. දැන් මෙතන අපිට පේනවා අපි වයිට්ගේ පැත්තෙන් තමයි බෝඩ් එක බලන්නේ. මෙතන හැබැයි මේ පොසිෂන් එක බ්ලැක් ටු මූව්. ඒ කියන්නේ බ්ලැක් එක තමයි මෙතන ඇදීම කරන්න තියෙන්නේ. දැන් මෙතන කියනවා මේ අන්තිම ෆයිල් එකේ අපිට දැන් අපි ක්වීන්ගෙන් මේ ක්වීන් D5 කොටුවට අදිනවා. දැන් පේනවා අපේ නයිට් ක්වීන්ව ගාඩ් කරනවා. ඒ කියන්නේ ක්වීන්ට කපන්න බෑ. ඒ වගේම ක්වීන්ට මේ කිසිම කොටුවකට යන්න බෑ. මේ ඔක්කොම බ්ලැක්ගේ ක්වීන්ගෙන් කවර් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ වගේ වෙලාවකදී අපි කියනවා වයිට්කින් චෙක්මේට් කරනවා කියලා. ඒ කියන්නේ එතකොට වයිට්කින් චෙක්මේට් කරනවා කියන්නේ වයිට් ගේම් එක පරාද. මේ ක්වීන්ට කිසිම කොටුවකට යන්න බෑ. හැබැයි ඒකත් එක්කම චෙක් එකකට ලක් වෙලා තමයි ඉන්නේ. ඒක මේක චෙක් නේ. මේ තියෙන ඊළඟ එක්සැම්පල් එක. ඔයාලා තියෙනවා මේ බ්ලැක් බෝඩ් එකේ කෙලවරටම ගිහිල්ලා තියෙන්නේ. බ්ලැක් ගිහින් අපි වයිට්ගේ පැත්තෙන් බෝඩ් එක බලන්නේ. මෙතන අපිට කුයින්ව E7 කියන කොටුවට අදින්න පුළුවන්. මෙතන දෙනවා E7. ඒ කොටුවට ඇදලා අපි කින්ට චෙක් එකක් දෙනවා. කින්ට ඇටැක් එකක් කරනවා අපි කුයින්ගේ. එතකොට පේනවා කුයින්ට සෝරි බ්ලැක් කින්ට මේ කිසිම කොටුවකට යන්න බෑ. ඒ ඔක්කොම වයිට් කුයින්ගෙන් කන්ට්‍රෝල් වෙලා තියෙනවා. ඒ කොටු වයිට් කුයින්ගෙන් පාලනය වෙනවා. මේ තමයි චෙක්මේට් වලට සරල උදාහරණ දෙකක්. මේ ප්‍රසන්ටේෂන් එකට යමු ආයි. ඒකට ඊළඟට ඒ කියන්නේ දැන් අපි චෙක්මේට් ගැන කතා කරා. ආයෙත් මතක් කරනවා නම් චෙක්මේට් කියන්නේ කින්ට චෙක් එකක් ලැබෙනවා. හැබැයි කින්ට ඒකෙන් ගැලවෙන්න බෑ. ඒ ගැලවෙන්න බැරි වුණාම අපි කියනවා කින් චෙක්මේට් එකකට ලක් වෙලා ඉන්නේ කියලා. ඊළඟට කතා කරන්න තියෙන්නේ චෙක්මේටින් පැටර්න්ස්. චෙක්මේටින් පැටර්න් එකක් කියන්නේ කින්ව අපිට දැන් අපි කින්ව චෙක්මේට් කරලා දිනනවනේ. අපිට චෙක්මේට් කරගන්න පුළුවන්
ක්‍රම තමයි චෙක්මේටින් පැටර්න් කියලා කියන්නේ. මෙතන ප්‍රධාන වශයෙන් චෙක්මේට් කරන්න පුළුවන් ක්‍රම මම ගොඩක් ගේම්ස් වල එන විදිහට ප්‍රධාන ක්‍රම තුනක් මෙතන පෙන්නලා තියෙනවා. එතකොට අපි මේ ක්‍රම තුන ගොඩක් වෙලාවට ඕගොල්ලෝ අදිද්දි ඕගොල්ලන්ට හම්බ වෙන්න පුළුවන් නිසා තමයි දාලා තියෙන්නේ. අපි එකින් එක එකින් එකට යම් පළවෙනි එක තමයි ලැඩර් චෙක්මේට්. ලැඩර් කියන එකේ තේරුම තමයි සිංහල වචනේ ඉනිමග. මේක ඉනිමගක ඉනිමගක පැටර්න් එකක් තමයි යන්නේ මේ චෙක්මේට් එකේ. ඊළඟ එක තමයි ලොලි කියන චෙක්මේට් එක. ඒක පළවෙනියටම හොයාගත්තේ ඉතාලියන් චෙස් ක්‍රීඩක ජියම්බටිස්ටා ලොලි. ඒක නිසා එයාගේ නමින් තමයි මේක නම් කරලා තියෙන්නේ. තුන්වෙනි ජාතිය තමයි ස්මොදර්ඩ් චෙක්මේට්. මේකෙදි ටීම චෙක්මේට් කරනවා. හැබැයි ඒගොල්ලන්ගේ ඉත්තන්ගෙන් ටීම කවර් වෙලා තියෙනවා. ස්මොදර්ඩ් කියන වචනේ තේරුම කවර් නැත්නම් ආවරණය වෙච්ච හිර වෙච්ච කියන තේරුම. අපි එකින් එකට එක්සැම්පල්ස් බලමු. හරි. මේක තමයි පළවෙනි එක්සැම්පල් එක. මේ අපි බෝඩ් එක බලන්නේ බ්ලැක්ගේ view එකේ. මේ කොටු ඔයගලන් තියෙන විදිහට ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් white ඉන්නේ කින් විතරයි. අපිට ඉස්සෝ දැන් වැඩිපුර ඉන්නවා. අපි ඒගොල්ලන්ව පාවිච්චි කරලා කින්ව චෙක්මේට් කරන්න යනවා. මේ චෙක්මේට් කරලා අපි ගේම් එක දිනන්න යනවා. දැන් අපි පළවෙනි අපි ඉගෙන ගත්තේ ලැඩර් කියන චෙක්මේට් එකනේ. ලැඩර් මම කිව්වා ඉනිමග. මේක ඉනිමගක හැඩයක් තමයි මේ පැටර්න් එකට තියෙන්නේ. අපි ඉස්සෙල්ලම දැන් මෙතන බ්ලැක් තමයි මූව් එක කරන්න තියෙන්නේ. බ්ලැක් තමයි ඉස්සෙල්ලම අදින්නේ. මේ පොසිෂන් එකේදී. එතකොට අපි මේ ක්වීන් G2 කියන කොටුවට අදිනවා. දැන් පේනවා ඔයගලන්ට කින්ට ඇටැක් එකක් තියෙනවා. හැබැයි ඔයගලන්ට පේනවා මේ රුකුයි ක්වීනුයි ඉන්න විදිහට කින්ට ඉස්සරහට එන්න බෑ. මේ රුක් මේක කවර් කරලා තියෙන්නේ. මේ තර්ඩ් රෑන්ක් එක රුක්ගෙන් කවර් වෙලා තියෙන්නේ. ක්වීන් ඇටැක් එකක් කරනවා කින්ට. ඒ නිසා අනිවාර්යෙන් කෙළවරට යන්න වෙනවා. දැන් ඊට පස්සේ අපි කරන්නේ මේ රුක් අන්තිම රෑන්ක් එකට අදිනවා. මේ කියනවා ආයෙත් කින්ට ඇටැක් එකක් වෙලා තියෙනවා. ඒ වගේම මේ ආයෙත් මේ ක්වීන් ඉන්න නිසා කින්ට ඉස්සරහට එන්න බෑ කොටුවකට. ඒ වගේම මේ කොටු කවර් වෙලා තියෙන රුක්ගෙන්. හැබැයි ඒත් එක්කම චීස් එකක්. චෙක් එකක් කින්ට වෙන කිසිම කොටුවකට යන්න බෑ. ඒ කියන්නේ මෙතන චෙක්මේට් එකක් වෙලා තියෙනවා. සුදු කින් චෙක්මේට් වෙලා තියෙන්නේ බ්ලැක්ට වින් එක ලැබෙනවා. අපි ආයෙ පස්සට ගත්තොත් මේක අපි කළේ ඉස්සලම කුලින් G2 වලට ඇද්ද රුක් F1 වලට ඇද්ද. එතකොට මුත් පේනවා නේද? අර ඉනිමගක නගිනවා වගේ එක කකුලක් තියලා ඊට පස්සේ අනිත් කකුල තියනවා වගේ තමයි මේ පැටර්න් එක යන්නේ. ඔයගලන්ට ඕන නම් මෙහෙ ඉඳන් උනත් ඒකම කරගෙන යන්න පුළුවන්. මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා. අන්තිමට කෙලවරටම ගියාට පස්සේ ඉන් චෙක්මේට් වෙනවා. අපි ඊළඟ මේකින් જાතියට සාම්පල් එකක් බලමු. මේක තමයි මම කිව්වා ලොලි කියන චෙක්මේට් එක. මේකෙදි අපිට පේනවා අපි වයිට් පැත්තෙන් බලන්නේ අපිට ක්වීන් කෙනෙක් ඉන්නවා මෙතන පෝන් කෙනෙක් ඉන්නවා ඒ දෙන්නම මේ කොටුව කන්ට්‍රෝල් කරනවා එතකොට අපිට වෙන්නේ එතනදී මෙතන ක්වීන් B7 වලට අදින්න පුළුවන් මෙතන පේනවා පෝන් මෙතන පෝන්කින් ක්වීන් ගාඩ් වෙලා ඉන්නේ ක්වීන් ගාඩ් වෙලා ඉන්නේ ක්වීන් චෙක් එකක් දෙනවා එතකොට කින්ට මෙහෙට කොහෙටවත් යන්න බෑ ක්වීන්ගෙන් කන්ට්‍රෝල් වෙලා තින්නේ ඔක්කොම කොටු. එතකොට චෙක් එකක් ලැබෙනවා. කින්ට කොහෙටවත් යන්න බෑ. චෙක් එක මග අරින්න බෑ. ඒක නිසා මේක චෙක්මේට් එකක්. අද මේ සෙෂන් එකේ කතා කරන අන්තිම පැටර්න් එක තමයි මොඩර් චෙක්මේට් කියන එක. අපි දැන් මේ බෝඩ් එක බලන්නේ වයිට් පැත්තෙන්. එතකොට දැන් අපිට පේනවා මෙතන කින්
බෝඩේ කෙලවරටම ගිහිල්ලා හිර වෙලා ඉන්නේ. එතකොට අපේ ක්වීන් නයිට් මේ කිං ළඟ ඉන්නේ. එතකොට මෙතන අපිට චෙක්මේට් කරන්න පුළුවන් ක්‍රමය තමයි අපි ඉස්සරහම ක්වීන්ව G8 කොටුවට අදිනවා. අපි ක්වීන්ව දැන් මෙතන කින්ට වෙන ඇදීමක් නැහැ. රුකින් කපන්න වෙනවා. අපි කතා කරපු චෙක් එකකින් දෙරෙන පළවෙනි ක්‍රමය ඉස්සව කපන එක චෙක් එකකින්. ඔයගොල්ලෝ හිතනවා ඇති දැන් අපි මෙතන ක්වීන්ව නිකන් දුන්නා කියලා. මෙතන රුක් කපුව නිසා. හැබැයි මෙතන අයිඩියා එක තමයි මෙතනදී අපි නයිට් S7 නයිට් S7 කොටුවට අදිනවා. මෙතනදී කින්ට චෙක් එකක් හොඳට බැලුවොත් අපි චෙක් එකකින් දෙන්න ක්‍රම ගත්තා පන්න බෑ. මේ චෙක් එක බ්ලොක් කරන්නත් බෑ. ඒ වගේම කින්ට කොහෙටවත් යන්නත් බෑ. ඒ කින්ට කොහෙටවත් යන්න බැරි මේ ඒ කින්ට යන්න පුළුවන් හැම කොටුවකම කවුරු හරි ඉස්සෙක් ඉන්නවා. කින්ව කවර් වෙලා තියෙනවා. කියන්නේ කින් හිර වෙලා වගේ ඉන්නේ. ඒක නිසා තමයි අපි ස්මොදර්ඩ් කියලා කියන්නේ. ස්මොදර්ඩ් කියන වචනේ තේරුම හිර වෙච්ච කියන එක. එතකොට මේ නයිට් කින්ට යන්න බෑ. බේරෙන්න බෑ චෙක් එකක්. ඒක නිසා මේකත් චෙක් මේක් එක. ඊළඟට අපි ඕගලන්ට ක්විස් එකක් දාලා තියෙනවා. ක්විස් එකක් දැන් දානවා. ඕගලන්ට WhatsApp group එකෙන් ඒවට උත්තර දෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් පළවෙනි ක්විස් එකට හරියට උත්තරේ දීලා තියෙනවා. ඔයගලන්ට පේනවා මේ එකේදී white D4 කොටුවේ ඉන්න white queen මේ බෝඩේ කෙළවරේ ඉන්න white queenට attack එකක් කරනවා. එතකොට මේ අහලා තියෙන ප්‍රශ්නේ තමයි black black king කළු king check වී ඇද්ද? එතකොට ඒකට හරි උත්තරය තමයි ඔව් check වී ඇත. මේක තමයි ඔයගලන් දාලා තියෙන දෙවෙනි quiz එක. අපි මේක බලන්නේ blackගේ blackගේ side එකෙන්. එතකොට අපිට පේනවා මෙතන F3 කොටුවේ ඉන්න knight එයාගෙන් කිසිම attack එකක් නැහැ කින්ට. එයා පාලනය කරන කොටු එකකවත් king නැහැ. ඒක නිසා මේකෙදි මේ ක්විස් එකට උත්තර දෙන්න කලින් අපි මේ බෝඩ් එක දිහා හරියට වයිඩ්ගේ ෆෝන්ලා යන්නේ කොයි පැත්තටද කියලා බලලා උත්තර දෙන්න. හරි. අපි දැන් බලමු මෙතන වයිඩ්ගේ ෆෝන්ලා යන්නේ බෝඩ් එක උඩට. ඒක නිසා බ්ලැක් කින් ඉන්නේ යටින්. ඒක නිසා ෆෝන් පාලනය කරන කොටු තමයි C6 අනිත් එක E6. ඒ නිසා මෙතනදී බ්ලැක් කින් චෙක් වෙලා නැහැ. හරි උත්තරේ තමයි නැහැ. මෙතනදී අපි බ්ලැක්ට තමයි මූවරක තියෙන්නේ. එතකොට ඔයගලන්ට පේනවා මෙතන කින් ඉන්නේ E5 එකේ. එතකොට අපිට චෙක් එකක් දෙන්න නම් අපිට රොක්ක පාවිච්චි කරන්න වෙනවා. අපිට C8 කොටුවට යන්න බෑ. මොකද අපේ කින් බ්ලොක් කරලා ගියේදී. එතකොට අපිට චෙක් එකක් දෙන්න පුළුවන් ක්‍රම විදිය තමයි රුක්ව E1 කියන කොටුවට ඇදලා. මේකෙදි මේ කුසියේදී මම ප්‍රශ්න තමයි කලුකින් චෙක්මේට් වෙලාද කියන එක. එතකොට අපිට පේනවා මෙතන කුලින් අනිකින්ට චෙක් එකක් දීලා දෙන්නේ අටැක් එකක් කරලා දෙන්නේ. හැබැයි කුලින් ගාඩ් ගන්න කියන්නේ. කුලින් ඒ වගේම කින්ට යන්න පුළුවන් හැම කොටුවක්ම කවර් කරනවා. එතකොට මෙතන බ්ලැක් කින් චෙක්මේට් වෙලා ඉන්නේ. මේ කුස් එක අපි බලන්නේ වයිඩ් පැත්තෙන් වයිඩ් දැන් අපි මේ කින්ට ඇටැක් එකක් වෙලා තියෙන්නේ බිෂොප්ගෙන්. බිෂොප්ගෙන් චෙක් වෙලා තියෙන්නේ කළු කින්ව. අපි බැලුවොත් හරි කින්ට යන්න පුළුවන් කොටු මොනවද කියලා. G8 කොටුව නයිට්ගෙන් කවර් වෙලා තියෙන්නේ. G7 කොටුව බිෂොප්ගෙන් කවර් වෙලා තියෙන්නේ. H7 කොටුව කින්ගෙන් කවර් වෙලා තියෙන්නේ. චෙක් එකක් හැබැයි චෙක් එකෙන් බේරෙන්න බැහැ. ඒ කියන්නේ මෙතන කළුගෙන් චෙක්මේට් වෙලා තියෙනවා.
මේ කුස් එකේදී අහන්නේ සුදු කින්ව චෙක්මේට් කරන්නේ කොහොමද කියලා. එතකොට අපි කියනවා අපි මේ මේටින් පැටර්න් එක කලින් ඩිස්කස් කරා. එතකොට මෙතන බ්ලැක් මූව් එක තියෙන්නේ වයිට් කින් ඉස්සන්කින් කවර් වෙලා තියෙන්නේ. මේ වගේ වෙලාවක අපි නයිට් C2 කොටුවට ගන්න කිසිම විදිහකින් චෙක් එකෙන් බේරෙන්න බෑ. සුදු කින්ව චෙක්මේට් වෙනවා. නයිට් C2 නයිට් C2 කොටුවට ඇද්දා. මේ තමයි ඔයගලන්ට තියෙන ඊළඟ කුස් එක. මෙතන වයිට් එක තමයි මූව් කරන්න තියෙන්නේ. අපි අපේ බ්ලැක් ටේන් කින් විතරයි අපේ රුක්ලා දෙන්නෙන් ඉන්නවා. බ්ලැක් කින් මේ බෝඩ් එකේ කෙරවලේ නම් අපේ මේ B7 කොටුවේ ඉන්න රුක්ගෙන් 7th රෑන්ක් එක කවර් වෙනවා. කියන්නේ දැන් කින්ට කිසිම වෙලාවක උඩට එන්න බෑ. ඒ නිසා අපි මේ අන්තිම පේලියේ මොකක් හරි චෙක් එකක් දුන්නොත් කින්ට කිසිම විදියකින් ගැලවෙන්න බෑ. එහෙම චෙක් එකක් දුන්න පුළුවන් එකම විදිය තමයි රුක්ව A8 කියන කොටුවට ඇදලා රුක් ඒ කියන්නේ මේ කොනෙම තියෙන කොටුව ඇද්දට පස්සේ කින්ට චෙක් එකෙන් බේරෙන්න කිසිම මේ කුයිස් එකේදී අපිට කළුකින්ව චෙක්මේට් කරන්න තමයි තියෙන්නේ. එතකොට ඔයගලන්ට තේනවා නම් මේ අපි කලින් කරපු කුයිස් එකේම බෝඩ් එකේ වෙන පැත්තකට අරන් තමයි තියෙන්නේ. ඒකට කලින් කින් හිටියේ මේ කෙරවලේ. හැබැයි දැන් කින් ඉන්නේ මේ කෙරවලේ. හැබැයි අදහස එකයි. මෙතන අපේ B2 කොටු ඉන්න රුක් කින්ට උඩට මේ බෝඩ් එකේ මැද්දට එන්න දෙන්නේ. එතකොට අපි මේ ඒ ෆයිල් එකෙන් මොකක් හරි චෙක් එකක් දුන්නොත් ඉතින් චෙක් කරනවා. එතකොට අපිට එහෙම කරන්න පුළුවන් මේ C ෆයිල් එකේ ඉන්න රුක් A1 කොටුවට ඇදලා. මේක අර අපි මම කුයින් ගෙනුයි රුක් ගෙනුයි පෙන්නුව ලැඩර් චෙකින් ලැඩර් කියන චෙක්මේට් එකේම පැටර්න් එකක්. රුක්ලා දෙන්නගෙන් උනත් කුයින් රුක්ගෙන් උනත් මේක කරන්න පුළුවන්. එකම පැටර්න් එක තමයි. මේ ක්විස් එකේදී අපි කතා කරපු ලොලි සෙග්මන්ට් පැටර්න් එක තමයි තියෙන්නේ. අපි ඒක කලින් කතා කරද්දී බෝඩ් එකේ අයින් එක තමයි කතා කරේ. හැබැයි කොතනට පැටර්න් එක මාරු කරත් අදහස එකයි. එතන අපිට තියෙනවා ෆෝනුයි කුයිනුයි සිංහ ළඟ ඉන්නවා. අපිට කුයින්ව D2 වලට ඇද්දොත් ෆෝන්ගෙන් ප්‍රොටෙක්ට් වෙන විදිහට සිංහට යන්න කොටු නැති වෙනවා. ඒක චෙක්මේට් එක. ඒකේදී වෛද්‍ය නැත් පිට තේනවා මේ කින්ට කොහෙට වන්න අපි ඉස්සෙල්ලම බලන්නේ චෙක් එක දුන්නාට පස්සේ අපිට මේ චෙක් එක දෙන විෂය කපන්න පුළුවන්ද කියලා. දැන් මේ නයිට් තමයි චෙක් එක දෙන්නේ. හැබැයි අපිට තේනවා රුක් ඉන්නේ නයිට් කෙල්ලේ. එතකොට අපිට නිකම්ම මේ නයිට් එක කපලා චෙක් එකෙන් බේරෙන්න පුළුවන්. මේකෙදි වයිකින්ට චෙක් එකක් ලැබිලා තියෙන්නේ. අපිට මේ බිෂප් කපන්නත් බෑ. කින්ව කොහෙටවත් අදින්නත් බෑ. එකම ක්‍රමය තමයි මේ B1 වල ඉන්න නයි B2 කොටුව දාලා මේ චෙක් එකේ බ්ලොක් කරන එක. මේ ක්විස් එකේදී වයිට් කිස් රුක් කින්ට බ්ලැක් කින්ට චෙක් එකක් කියලා තියෙන්නේ. එතකොට බ්ලැක් කින්ට මේ ෆයිල් එකේ කොහෙටවත් යන්න බෑ. රුක්ව කපන්නත් බෑ. බ්ලොක් කරන්නත් බෑ. එකම විසඳුම තමයි කින්ව E6 කොටුවට අදින. මෙතනින් ඔයගොල්ලන්ගේ ක්විසස් ඔක්කොම ඉවරයි. මේක තවත් ප්‍රැක්ටිස් කරන්න ඕනේ නම් මම ස්ක්‍රීන් එකේ පෙන්වන්නම්. ඕගොල්ලෝ ඩීටේල්ස් කවුන්ට්ස් හදලා තිබිලා හිතනවා. එතකොට මෙතන අපි ඩීටේල්ස් වල ගිහිල්ලා මෙතන උඩ ලර්න් වලින් ටෙස්ට් බේසික්ස් වලට යන්න. ටෙස්ට් බේසික්ස් කියන එකට යන්න පුළුවන්. අපි මේවට ලින්ක්ස් WhatsApp group එකේ දාන්නම් පස්සේ මෙතන ටෙස්ට් බේසික්ස් වලට ගියාට පස්සේ ඔයගලන්ට checks
ප්‍රැක්ටිස් කරන්න ඕන නම් මෙතන check in one කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයගලන්ට checks ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඊට පස්සේ check එකකින් බේරෙන විදිය ප්‍රැක්ටිස් කරන්න ඕන නම් මේ out of check කියන එක ක්ලික් කරන්න. defending from checks මෙතන attacking මෙතන check දෙන ඒවා මෙතන check එකකින් බේරෙනවා. ඒ වගේම check mate ප්‍රැක්ටිස් කරන්න ඕනේ නම් මෙතන mate in one කියන එකට එතන ඔයගලන්ට check mate එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මේවට ලින්ක්ස් අපි WhatsApp group එකේ දානවා.